ඔයාලට කොහොමද? අද මම මගේ vlog එකෙන් අරන් එන්නේ Dubai Desert Safari. එහෙනම් අපි යමුද? හැබැයි මට හරියම දුකයි ඔයාලා කවුරුත් subscribe කරලා නැහැ, like කරලා නැහැ, comment කරලා නැහැ. දැම්ම like කරන්න please. ඉතින් මෙන්න මේ වාහනේ තමයි අපි දැන් Desert Safari යන්න හදන්නේ. මට ඉතින් පිටිපස්සේ seat එක හම්බුනේ. ඔයාලා පුළුවන් තරම් ඉස්සරහා seat ගන්න බලන්න. මොකද පිටිපස්සේ එක හරිම අමාරුයි යන්න. ඔයාලා ගිහින් තියනවා නම් ඇයි කියලා ඔයාලට තේරෙයි. නැත්නම් මගේ වීඩියෝ එක බලලා ඇයි කියලා බලන්න. ඇයි එහෙම මම කියන්නේ කියලා. එහෙනම් අපි යමු. අර කකුලේ ඉඳ නැහැ. හරිද? මම නිකන් බීමේ ඉඳගෙන ගියා වගේ. But it's fun. So අපි දැන් Desert Safari යන්න යන්නේ. ඉතින් මේ Desert Safari එක යන්න කලින් මේ පාකිස්තාන් ගයිඩ් අපිට දුන්නා වතුර බොටල්ස් ගොඩකුයි වමනේ දාන්න බෑගුයි. මම හිතුවා අම්මෝ නිකන් ගොඩක් බම්පි රයිඩ් එකක් වෙයි කියලා හිතුවේ. හැබැයි ඒක නිකන් අපේ මල්ලි වාහනේ එලවනවා වගේ තමයි වුනේ. මම මීට වැඩිය එක්ස්පෙක්ට් කරා. මං හිතන්නේ අපිත් එක්ක ගියපු අංකල් කෙනෙක් කිව්වා එයාලගේ වාහනේ බීමට පෙරළුණා කියලා. මම ඒ වගේ එක්ස්පෙක්ට් කරා. ඉතින් ඒ වගේ එච්චර දරුණු වුණේ නෑ. ඒක හොඳයි. හැබැයි I like some adventure. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඩුබායි ගියොත් Desert Safari නම් යන්නම ඕනේ. මම ආය පාරක් ඩුබායි ගියොත් මම ගිහිල්ලා තිබ්බත් අනිවාර්යෙන්ම මෙන්න මේ Desert මොකද්ද මන් දන්න මේ ජීප් රයිඩ් එක මම යනවා. ඉතින් I recommend this. ඔසුසුමේ දෙස්. ඔන්න ඔහම මගක් ඇවිල්ලා අපිව කාන්තාරේ මැද්දෙන් මෙයාලා දැම්මා. හරිම ෂෝයි මම මෙහෙම කාන්තාරයකට ආවේ for the first time. අනේ මරු ඒක ඔයාලා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. බීච් එකේ වැලි වගේ නෙමෙයි. හරිම ෂෝයි. මට බීච් එකයි කාන්තාරයි දෙකෙන් එකක් තෝරන්න කිව්වොත් මම අනිවාර්යෙන් කාන්තාරේ තමයි තෝරගන්නේ. ඒක හරිම ෂෝයි. මම හරි ආසයි. හැබැයි ඇවිදින්න හරිම අමාරුයි. අපේ අම්මා නම් පැන පැන ගියා. හැබැයි මම නම් ඇවිද්දි මෙන්න මෙහෙම. Oink, oink. Make out.
හයි ඊළඟට අපි යන්නේ ඩිනර් ගන්න ඩෙසර්ට් එකේ. මෙතන අපිට කැමල් රයිඩ් ගන්න පුළුවන්. එතකොට ඉන්නවා ඊගල්ස්ලා යාලා වත්තේ තියාගෙන ෆොටෝස් ගන්න පුළුවන්. ඒකට නම් සල්ලි දෙනවා. එතකොට කැමල් රයිඩ් එක ෆ්‍රී හරිද? මුලින් අපි කට්ටියම පවුනේ ඔටුවා අපි බරයිනේ කියලා හිතලා ගියේ නැහැ. ඊට පස්සේ කට්ටියම ඒක ෆ්‍රී කියලා දැනගත්ත ගමන් ඔක්කොමලා කැමල් රයිඩ් ගියා. මට ඇත්තටම හරිම දුකයි යාලට. මං හිතනවා මට ගොඩක් දුකයි ඇත්තටම. සෝරි. මං ආයෙ කවදාවත් ඒක කරන්නේ නැහැ. මං ගොඩක් බයත් වුණා. මොකද අර ඔටුවා පිටිපස්සේ හිටපු එක්කෙනා මගේ පස්ස කන්න ආවලට පේනවනේ. ඉතින් මං බය වුණා. මට ඒ වගේම යාලට හරිම දුකයි. ඉතින් අපි මේ ලොකේෂන් එක ගොඩාක් එන්ජොයි කරා. හැබැයි ගෙදර අය ඒ වෙලේ ගොඩාක් බය වෙලා හිටියේ. ඉතින් අපි ඩුබායි ඉන්න නිසා WhatsApp කෝල් ගන්නත් බෑ. මුල් දවස් ටික නිසා මට මොකුත් මේ සිම් එකක්වත් දාගන්න විදිහක් තිබුණ නැති නිසා ගෙදර අය ගොඩාක් බය වෙලා හිටියේ. ඒත් ඇත්තටම අපි හෙනම ජොලියේ හිටියේ. මෙන්න මෙතන වෙලා අපි ටුවර් ගයිඩ්ට NKR tours we highly recommend. ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා මෙතන. හැබැයි ඉතින් ගෙදර අය ගොඩාක් බය වෙලා හිටියේ. මොකද මේ යුද්ධ පටන් ගත්ත වෙලාව තමයි මේක. අපි දැක්ක අහසේ කෆීර් යනවා. එතකොට අපේ ගයිඩ් කිව්වේ අපිට එයාපෝට් එක ළඟ නිසා ඒ ප්ලේන්ස් කියලා. එයා හරිම හොඳයි. එයාට ඕන උනේ අපේ අම්මා ගොඩක් බය වෙලා හිටපු නිසා එයාව සංසුන් කරවන්න. එයා ගොඩාක් බය වෙලා හිටියේ. මේ වෙලාවේ ඩුබායි අබුඩාබි තැන්වල ගොඩක් තැන්වලට ගහලා තිබුණා. ඒ නිසා අපිව බය නැතුව අපේ ගයිඩ් තියාගත්තා. full respect. It's entertainment time. شيبك لو خلف مليون باي مهما عليك أهلك شدوا خطولك ميت بوا مدوا يقرب صوبك بدوا يعمل مليون حساب مهما عليك أهلك شدوا خطولك ميت بوا بدوا يقرب صوبك بدوا يعمل مليون حساب لو قدام الراجل قدوا
Are you ready now? ඔන්න ඔහොම තමයි අපේ ඩෙසර්ට් සෆාරි එක ඉවර වුණේ ළමයි. අර පේනව නේද බර්ජ් කලිෆා හරිම ලස්සනනේ. ඉතින් ඕක බලලා හොටෙල් එකට ගියා විතරයි බර්ජ් කලිෆා එකට ඩ්‍රෝන් ඇටැක් එකක්ලු. විශ්වාස කරන්නවත් පුළුවන් මේ දැක්කා විතරයි. ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් අනිවාර්යෙන්ම ඩුබායි යන්න ඕනේ. මටත් ඔයාලා අනිවාර්යෙන් chance එකක් දෙනවා. මාත් වෙනවා ඔයාලත් එක්ක ඩුබායි යන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye